කොහොමද මේකෙත් ඒ වගේ ක්ලික් කරන තැන හයිලයිට් වෙන්න තිබ්බනම් පොඩි වැඩක් තියෙන කරන්න යම් අපි කරලා බලමු. මුලින්ම මේකේ data range එක මේ විදිහට select කරගන්න. select කරගත්තට පස්සේ අපි යනවා මෙන්න මෙතන conditional formatting වලට. conditional formatting ගියා ඊට පස්සේ new rule select කරා. new rule select කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අන්තිමට use the formula to determine which cells to format කියලා option එක. මේ option එක select කරා ඊට පස්සේ අපි එතන දෙනවා පොඩි ෆෝමියුලා එක. මේ ෆෝමියුලා එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ඕන කෙනෙකුට එතනින් කොපි කරලා කෙලින්ම ගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතන ෆෝමැට් ඔප්ෂන් එකට. ෆෝමැට් ඔප්ෂන් එකට ගිහිල්ලා මම එතන මේ ෆිල් කලර් එක මට අවශ්‍ය කලර් එකක් මම මෙතනින් දෙනවා. මේ ෆිල් කලර් එක තෝරන්න ඔයගොල්ලන්ට කැමති කලර් එකක් තෝරන්න මම තෝරගන්නවා මේ වගේ ලයිට් ග්‍රීන් කලර් එකක්. ඊට පස්සේ මම මෙතන ඕකේ කරනවා. මේකත් ඕකේ කරනවා. රයිට්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ ෂීට් එකේ view code කියන ඔප්ෂන් එකට යනවා. view code option එකට ගිහිල්ලා මම මෙතනින් මේක select කරගන්නවා worksheet වලට. ඊට පස්සේ මම දෙනවා මෙන්න මේ වගේ පොඩි code එකක්. target.calculate කියන code එක මම යට දෙනවා. දීලා ඉවර වෙලා මම මේ window එක close කරගන්නවා. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මම click කරන තැන highlight වෙනවා. ඉතින් මේ option එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් හරිම ලේසියෙන් මොනවා හරි දෙයක් ඔයාගේ management එකට හරියම නැත්නම් කාට හරි කෙනෙකුට පෙන්නනකොට මේක හරි ලේසියෙන් ඔයාලට click කරලා මේ row එක පිටින්ම එහෙම නැත්නම් එක cell එකක් විදිහට හරි visually පෙන්වන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් වීඩියෝ එකට like එකක් දාන්න, මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.